New year rising lights ignite. We step forward into the night. Past is fading out of view. Future shining something new. Welcome 2020 says. Welcome 2020 says. Hands up, feel the kicks. Welcome 2020 says. Welcome 2020 says. Welcome 2020 says. New year, new beat. Welcome 2020 says. No more waiting, let it flow. Feel the energy below. Countdown done, now here we go. Oh, oh, oh. Let the rhythm take control. Welcome 2020 says. Welcome 2020 says. Hands up, feel the kicks. Welcome 2020 says. Welcome 2020 says. Welcome 2020 says. New year, new beat. Welcome 2020 says. සුබ දවසක් ඔයාලා ඔක්කොටම. එතකොට අද සුබ අලුත් අවුරුද්දක් මේ 2026 ජනවාරි 1 වෙනිදා. අපි වැඩ ආරම්භ කළා TM Cars International Private Limited company එකකින් import කරපු Toyota Race Hybrid 1200cc hybrid car එකක්. අද අපි ඔන්න වරයන් එළියට අරගත්තා. ඉතින් 2026 අවුරුද්දේ 1 වෙනිදා vehicle එක review එකක් කරන්න හම්බෙච්ච එක ගොඩක්ම සතුටුයි. ඉතින් අපි පොඩි රිවිව් එකක් කරලා බලමු මේ TM Cars International Private Limited company එකකින් import කරපු Toyota Race 1.2 hybrid Z grade කාර් එකක්. අපි බලමු මේ කාර් එක මාරම ලුක් එකක් තියෙන කාර් එකක්, hybrid කාර් එක Z grade එක. අපි කලින් රිවිව්ස් කරලා තියෙනවා මේ 1.2 hybrid Z කාර් වල. මම මේකේ ආපහු exterior work around එකක් කරන්නම් as usually. alloy wheels හරිම ලස්සන alloy wheel එකක් එනවා මේ Z grade එකට. ඊට පස්සේ මේ රේස් බැජ් එක, ඊට අමතරව හයිබ්‍රිඩ් ලෝගෝ එක, imported by TM Cars International Private Limited, high quality verified car. අපි PDI කරලා ඉවරයි මේ කාර් එක. දැන් කස්ටමර්ට hand over කරන්න කලින් මේක ඇත්තටම කස්ටමර් ඕඩර් එකක්. ඉතින් මේ කාර් එක ගත්තා. මේක pearl white with black top. pearl white with black top කාර් එකක්. හරිම ලස්සනයි. ගොඩක්ම high market එකක් ලංකාවේ තියෙන කාර් එකක් තමයි මේ pearl white with black top Toyota Race එක. ඒතකොට Race එක ගැන කතා කරනකොට අපි දන්නවා 1000cc 4-wheel drive කාර් එක තියෙනවා. ඊට පස්සේ 1.2 petrol කාර් එක තියෙනවා. ඊට පස්සේ 1.2 hybrid කාර් එක තියෙනවා. ඉතින් මේ variants වලින් තියෙනවා. ඊට අමතරව මේකේ trim levels ගත්තාම X, G and Z කියලා තමයි trim levels එන්නේ. highest trim level එක තමයි Z grade එක. ඉතින් මේ තියෙන්නේ 1.2 hybrid කාර් එකක්. ඒකේ highest grade එක Z grade එක. ඉතින් හරිම ලස්සන මේ කාර් එක. exterior review එකක් තමයි මම දැන් කරේ. exterior work around එකක් කළා. ඉතින් අපි මේ කාර් එක PDI කරලා ඉවරයි. PDI එකේදී කොහොමද අපි කාර් එකක් PDI කරන්නේ? නැත්නම් PD level inspection එකක් කරන්නේ අපේ valued customer එකට hand over කරන කලින්. එහෙම නැත්නම් අපේ sale එකට අරගෙන කලින් කියන එක මම කලින් videos වල ඔයගලන්ට දාලා තියෙනවා. මේ YouTube channel එකේ ඇති එක බලන්න. ඉතින් PDI කරලා දැන් මේ කාර් එක අපි delivery කරන්න නැත්නම් dispatch කරන්න කලින් තමයි මම මේ වීඩියෝ එක අද කරන්න තීරණය කළේ. හරි. ඉතින් මේ කාර් එකේ අපි ඇතුළට ගිහලා කතා කරමු. ඉතින් අපි සම්පූර්ණ exterior work around එකක් කළා කාර් එකේ. ඒකම අපි මේ පිටිපස්සත් පොඩ්ඩක් බලමු. මම හැම වෙලාවෙම කියලා තියෙනවා රේස් ගත්තට පස්සේ හොඳ luggage space එකක් තියෙන කාර් එකක්. මේ තියෙන මේ කාර් එක spare wheel එකක් එන්නේ නැහැ. spare wheel එකක් දාන්න ඇත්තට මේක ඉඩක් නැහැ. මේක ඇත්තටම ඉන්නේ පංච කිට් එක. මේ තියෙන්නේ ටයර් පංච කිට් එක. මේක අපිට ඕන වෙනවා ස්පෙෂලි කොම්ප්‍රෙෂර් එකත් එක්ක එන්නේ මේ අපිට පංච එකක් ගියාට පස්සේ ටයර් පංචයක් වුණාට පස්සේ අපිට පුළුවන් ඒකෙන් ටයර් ඉන්ෆ්ලේට් කරගන්න. ඊට පස්සේ රිපෙයාර් ස්ථානයකට යනකම් රිපෙයාර් කරනකම්. ඉතින් අපි කාර් එක ඇතුළට ගිහිල්ලා වර්ක් අරවුන්ඩ් එකක් කරමු. ඊට කලින් අපි කාර් එකේ එන්ජින් එකත් පොඩ්ඩක් බලමු. මේකත් අපි ගොඩක් දුරට දෙයක් අපි PDI එකේදී සියලුම දේවල් චෙක් කරලා තියෙනවා. එතකොට වාහනේ ඔයිල් ලෙවල් එක, එතන ගියාට පස්සේ කූලන්ට් ලෙවල් එක, ඒ සියලුම දේවල් අපි චෙක් කරලා තියෙනවා. ඔයගලන්ට මේක බලන්න දැක්ක බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. මේක කිලෝමීටර් 20ක් වගේ මයිලේජ් එකක් තියෙනවා. අපි මේක ඔක්ෂන් එකෙන් ගන්නකොට කිලෝමීටර් 2ක් හෝ කිලෝමීටර් 5ක් වගේ ගණනක් තිබ්බ high quality vehicle එකක්. කොහොමද TM Cars International අපි import කරන්නේ high quality vehicles අපේ valued customers ලාට. TM Cars International company එක නමක් කියනවා නම් අපි vehicle directly import කරනවා ජපාන්,
ඕස්ට්‍රේලියා, තායිලන්ඩ්, the UK සහ ඉන්දියා කියන රටවලින් ඔයගොල්ලන්ගේ බජට් එකට මැච් වෙන විශේෂයෙන්ම high quality verified vehicle එකක් import කරගන්න කතා කරන TM Cars International Private Limited අපේ vehicles වලට අපි අවුරුදු 3ක warranty එකක් එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂක වගකීමක් ඊට අමතරව අපේ valued customers ලට complimentary free services offer කරනවා. ඊට අමතරව ඔයගොල්ලෝ අපේ loyalty club members ලා වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ කාර් එක sale කළාට පස්සේ අපිට ඔයගොල්ලන්ට ඕනේ assistance එකක් spare parts වලට ඊට අමතරව මොනියම් හෝ technical knowledge එකක් information එකක් අපි හරහා අපිට කතා කරලා ඒක දැනගන්න පුළුවන්. ඊට අමතරව අපේ loyal customers ලට අපි offers දෙනවා. available offers අපි ඒගොල්ලන්ට දෙනවා. right. හරි. අපි කාර් එක ඇතුළට ගිහිල්ලා ඒක ඉතුරු ටික කතා කරමු. අද 2026 ජනවාරි 1 වෙනිදා අපි රිවිව් එක කරන්නේ TM Cars International company එකෙන් import කරපු TM Cars International Private Limited ආයතනයෙන් import කරපු Toyota Race hybrid එකක රිවිව් එකක් තමයි අපි කරන්නේ. ඉතින් මේ කාර් එකේ අපි auction sheet එක කරන පොඩ්ඩක් කතා කරමු. මේ තියෙන කාර් එකේ original auction sheet එක මම හිතනවා ඔයගලන්ට පේනවා. මේක auction grade SA කියන්නේ brand new කාර් එකක්. අපි auction එකෙන් ගන්නකොට කිලෝමීටර් 6ක mileage එකක් තමයි මේක කාර් එකේ තියෙන්නේ. මේක 1200cc hybrid කාර් එකක්. fully loaded කාර් එකක් කිව්වොත් නිවැරදි. මොකද මේකේ 360 degree camera තියෙනවා. ඊට අමතරව Apple CarPlay එක, Android Auto ඒ සියලුම දේවල් වලට support කරන හොඳ original play එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කාර් එකේ auction sheet එක ගැන කතා කළා. ඊට අමතරව මෙතන අපිට තියෙන්නේ කාර් එකේ original document set එක. මේ original document set එක ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් original document set ගැන කතා කරලා තියෙනවා. එතන එන්නේ අපේ RMV එක හරහා කාර් එක register කරන්න ඕන document set එක. ඉතින් එතන තියෙනවා ජෛවික certificate එක, එහෙම නැත්නම් inspection certificate එක. ඊට අමතරව ඒ අදාළ LC requirement fulfill කරන other documents, export certificate එක, ඊට පස්සේ emission standards ටික එතනින් ගෙන් ගියාට පස්සේ තියෙනවා mileage එක, නැත්නම් odometer certification කරලා අපිට එවන document එක ජෛවික ලගේ. ඉතින් මේ සියලුම දේවල් එක්ක අපේ කස්ටමර්ට අපි මේ කාර් එක hand over කරන අපි valued customers වලට අපි කාර් එක දෙන්නේ. ඉතින් මේ කාර් එක සම්පූර්ණයෙන්ම check කරලා high quality verified vehicle එකක් අපි vehicles import කරනකොට ජපානෙන් අපි vehicle ගත්තට පස්සේ අපේ ජපාන් team එක මේ vehicles check කරනවා. ඊට අමතරව ජෛවික inspection එකට කාර් එක යනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. කාර් එක ලංකාවට ආවට පස්සේ අපි hand over කරන්න කලින් එහෙම නැත්නම් අපේ sale එකට අරන් යන්න කලින් PD එකක් කරලා අදාළ vehicle එක quality verified high quality vehicle එකක් කියලා certify කරලා තමයි අපි කාර් එක release කරන්නේ. ඉතින් මෙතන කාර් එකේ පිටිපස්ස හරියට පෙනෙයි දන්නේ නැහැ මේ වෙලාවේ. දැන් පොඩ්ඩක් කරුණු වැටිගෙන වෙලාව මේ පැත්ත හම්බන්තොට වෙලාවට වැස්ස පොඩ්ඩක් අඩුයි. වැස්සක් තිබුණා. දැන් මේ වෙලාවේ හම්බන්තොට වැස්ස නැහැ. හරි. ඉතින් race hybrid ගැන කලින් reviews කරලා තියෙන නිසා in detail review එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අයි පාරක් කියනවා කතා කරන TM Cars International Private Limited, your trusted partner in global vehicle imports. අපිට කතා කරලා high quality vehicle verified vehicle එකක් ඔයගොල්ලන් කරගන්න. ඔයගොල්ලන්ගේ බජට් එකට match වෙන විදිහේ vehicle එකක් අපිට කතා කරන්න. අපිට කතා කරලා ඔයගොල්ලන්ගේ desired requirement එක අපිට කියන්න. ඒක බජට් එකට match වෙන විදිහේ high quality vehicle එකක් අපි ඔයගොල්ලන්ට import කරලා දෙනවා. එහෙම නැත්නම් අපේ sale එකේ තියෙන වාහනයක් අවිල්ලා බලලා අපිත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට වාහනයක් මිලදී ගන්නත් පුළුවන්. හරි. ඉතින් අද අපි රිවිව් එකක් කළේ TM Cars International Private Limited company එකෙන් import කරපු Toyota Race hybrid A202A එහෙම නැත්නම් 1.2 hybrid vehicle එකක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට දාන vehicles වල videos ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපේ TikTok channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකට like කරලා තියාගන්න. අපේ WhatsApp group එක එකතු වෙන්න. vehicles පිළිබඳ සියලුම information අපි forums වල, social media forums වල share කරනවා. ඔයගලන්ට පුළුවන් අපි හරහා direct vehicle එකක් import කරගන්න ඔයගලන්ගේ budget එකට match වෙන්න. ඉතින් thank you very much මේ video එක watch කළාට. ඉතින් අදින් පටන් ගන්න මේ 2026 අලුත් අවුරුද්ද ඔයගොල්ලන්ගේ සියලුම දිනාට ඔයගොල්ලන්ගේ සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් එහෙම නැත්නම් වාසනාවන්ත 2026 වසරක් වෙන්න කියලා සියලුම ශ්‍රී ලාංකික ජනතාවට TM Cars International company එක වෙනුවෙන් මම wish කරනවා. ඉතින් thank you very much මේ වීඩියෝ එක view කළාට. Wish you all the best for your future. Thank you.